සුබ දවසක් හැමෝටම. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ව්‍යාපාර පදනම හා පරිසරයේ පළවෙනි පාඩම යටතේ 8 වෙනි අනුමාත්‍රකාව ආසන්න පරිසරය. එතකොට අපිට ඒකේ ඉගෙනුම්පල ඉගෙන ගන්න තියෙනවා ඉගෙනුම්පල පහක්. එක තමයි ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ආසන්න පරිසර බලවේග. ව්‍යාපාරයේ පිටතින් ක්‍රියාත්මක වන ඒත් සමීප සම්බන්ධයක් දක්වන බලවේගයන්ගේ එකතුව ආසන්න පරිසරය නම් වේ. එතකොට ආසන්න පරිසරයේ තියෙන්නේ බාහිර පරිසරයේ. එතකොට ආසන්න පරිසර බලවේග පහක් තියෙනවා. එක තමයි ගනුදෙනුකරුවන්. ව්‍යාපාරයට සපයන භාණ්ඩ හා සේවා මිලට ගන්නන්ය. ව්‍යාපාරයේ නිෂ්පාදිත අලෙවි වන්නේ ගැනුම්කරුවන් මගින් වන බැවින් ව්‍යාපාර ගනුදෙනුකරුවන් මත පදනම් වන බව පිළිගැනේ. ගනුදෙනුකරුවන් හා පාරිභෝගිකයන් වෙනස් වන්නේ නිෂ්පාදිත පරිභෝජනය කරන්නන් පාරිභෝගිකයන් ලෙස හැඳින්වීමෙනි. සෑම ගනුදෙනුකරුවෙක්ම පාරිභෝගිකයෙක් නොවිය හැකි වෙත්ම සෑම පාරිභෝගිකයෙක්ම ගනුදෙනුකරුවෙක්ද නොවිය හැක. ඒ කියන්නේ පාරිභෝගිකයා කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා. ඒ කියන්නේ නිෂ්පාදිත පරිභෝජනය. මිලදී අරන් පරිභෝජනය කරන කට්ටියට තමයි පාරිභෝගිකයා කියන්නේ. ගනුදෙනුකරුවා කියන්නේ ව්‍යාපාරයේ නිෂ්පාදිත මිලදී ගන්න කට්ටියට. මිලදී අරන් එයාලට නැවත අලෙවි කරන්නත් පුළුවන්. ඒ කට්ටිය ගනුදෙනුකරුවෝ වෙනවා එතකොට. ඊට පස්සේ දෙවෙනි එක යනවා තරඟකරුවන්. සමාන ස්වරූපයේ නිෂ්පාදිත බිහිකරන, බෙදා හරින හෝ අලෙවි කරන පිරිස් තරඟකරුවන් ලෙස හැඳින්වේ. එනම් එකම ගනුදෙනුකරුවන් පිරිසක් ඉලක්ක කරගෙන ව්‍යාපාර කටයුතු සිදු කරන්නන් තරඟකරුවන් වේ. උදාහරණ දීලා තියෙනවා එකම විෂය උගන්වන ගුරුවරු, සිල්ලර බඩු වෙළඳසැල්, බාබර් සාප්පු, මගී ප්‍රවාහනයේ නිරත ආයතන මේ ඔක්කොම තරඟකරුවන් බවට පත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනියට ඉන්නවා සැපයුම්කරුවන්. ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය, නිමිද්‍රව්‍ය හා සේවා සපයනු ලබන්නන්ය. ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලුම දෑ සැපයුම්කරුවන්ගෙන් ලබා ගැනේ. උදාහරණ දීලා තියෙනවා ලිපි ද්‍රව්‍ය සපයන්නන්, ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නන්, රක්ෂණ සේවා සපයන්නන්, sannivedana සේවා සපයන්නන්. ඊට පස්සේ 4 ආදේශක නිපදවන්නන් යම්කිසි භාණ්ඩයකට හෝ සේවාවකට විකල්පයක් වශයෙන් නිෂ්පාදිත බිහි කරන්නන් තමයි ආදේශක නිපදවන්නෝ කියන්නේ. නියමිත නිෂ්පාදිතය වෙනුවට ආදේශක මිලට ගැනීමට ගනුදෙනුකරුවන් ක්‍රියා කරයි. උදාහරණ දීලා තියෙනවා පාසල් අධ්‍යාපනයට ආදේශකයක් ලෙස උපකාරික පන්ති පවත්වනවා, සපත්තු වෙනුවට සිරෙප්පු භාවිතා කරනවා, මගී බස් රථ වෙනුවට කුලී රථ, ට්‍රීවිල් වගේ ඒවා භාවිතා කරනවා, සීනි වෙනුවට අකුරු නිෂ්පාදනය කරනවා. මේ ඔක්කොම ආදේශක. පස්වෙනියට විභව ආයෝජකයන්. නවතම ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිස්ය. එනම් ආයෝජන ශක්තියක් ඇතත් මෙතෙක් ආයෝජනය කළ නොහැකි පිරිස් තමයි විභව ආයෝජකයන් කියන්නේ. උදාහරණ විදියට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ආරම්භීමට අපේක්ෂාවෙන් සිටින්නන්, උපකාරක පන්තියක් ආරම්භීමට අපේක්ෂා කරන්නන්, සුපිරි වෙළඳසැලක් ආරම්භීමට අපේක්ෂා කරන්නන්. ඒ කියන්නේ අපේක්ෂාවක් තියෙන කට්ටිය තමයි විභව ආයෝජකයන් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ යනවා දෙවනි ඉගෙනුම් ඵලය ආසන්න පරිසර බලවේග ආශ්‍රිතව ඇතිවන ව්‍යාපාර අවස්ථා ලැයිස්තුගත කිරීම. සෑම බාහිර පරිසර බලවේගයක්ම හිතකර ලෙසින් ක්‍රියාත්මක වන විට ව්‍යාපාර අවස්ථා උදා වේ. අවස්ථාවක් යනු සාර්ථකව ක්‍රියාත්මක වීමට ලැබෙන ඉඩකඩයි ආසන්න පරිසර බලවේග පහ ව්‍යාපාරයට හිතකරව ක්‍රියාත්මක වන සෑම විටම ව්‍යාපාරයට අවස්ථා උදා වෙනවා. එතකොට බාහිර පරිසරයේ හිතකර තත්ත්වයන් තමයි අවස්ථා කියන්නේ. එතකොට බාහිර පරිසරයේ හිතකරව ක්‍රියාත්මක වෙනකොට නම් ඒ කියන්නේ ආසන්න පරිසරයත් හිතකරව ක්‍රියාත්මක වෙනවා නම් එතකොට ව්‍යාපාර අවස්ථා උදා වෙනවා. ඊට පස්සේ ගනුදෙනුකරුවන්ගෙන් අවස්ථා ඇති වෙන විදියට උදාහරණ දෙන්නොත් ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය වැඩි වෙච්චාම හරි ගනුදෙනුකරුවන්ගේ ආදායම වැඩි වෙච්චාම හරි ව්‍යාපාරයට අවස්ථා උදා වෙනවා. තරංකරුවන් අඩු වෙච්චාම සාධාරණ ලෙස තරං කිරීම වගේ දේවල් වලදී ව්‍යාපාරයට අවස්ථා උදා වෙනවා. සැපයුම්කරුවන් අඩු මිල ද්‍රව්‍ය සැපයීම, ගුණාත්මක ද්‍රව්‍ය සැපයීම වගේ දේවල් වලිමුත් ව්‍යාපාරයට අවස්ථා උදා වෙනවා. ආදේශක නිපදවන්නෝ අඩු වෙලා අනුකරණය අනුකරණය කිරීම අඩු වෙච්චාම වගේ දේවල් වලිමුත් ව්‍යාපාරයට අවස්ථා උදා වෙනවා. ඊට පස්සේ විභවායෝජකයෝ වෙනස් ක්ෂේත්‍රවලට යොමු වෙලා ව්‍යාපාරයේ ආයෝජනය කටයුතු සිදු කරොත් ඒත් ව්‍යාපාරයට අවස්ථා උදා වෙනවා. ඊට පස්සේ යනවා තුන්වෙනි ඉගෙනුම් ඵලය ආසන්න පරිසර බලවේග ආශ්‍රිතව ව්‍යාපාරවලට ඇතිවන තර්ජන. එතකොට ආසන්න පරිසර බලවේග අහිතකරව ක්‍රියාත්මක ආසන්න පරිසර බලවේග අහිතකරව ක්‍රියාත්මක වන සෑම විටකටම ව්‍යාපාරයට තර්ජන ඇති වේ. තර්ජන යනු ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක වීමට එරෙහිව බාහිර පරිසරයේ ඇතිවන බලපෑම්ය. එතකොට බාහිර පරිසරයේ අහිතකරව ක්‍රියාත්මක වෙද්දී තමයි
ව්‍යාපාරවලට තර්ජන ඇති වෙන්නේ. එතකොට මම උදාහරණ දීලා තියෙනවා ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට එරෙහිව නැගී සිටියොත් ගනුදෙනුකරුවන්ගේ දැනුවත්කම අඩු වුණොත් වගේ දේවල් වලින් ව්‍යාපාරවලට තර්ජන වෙනවා. තරංකරුවන් ව්‍යාපාරික රැස් දැහැ ගැනීම, පහසුකම් තරංකාරී පහසුකම් පුළුල් කිරීම වගේ දේවල් වලින් මේ ව්‍යාපාරයට තර්ජන ඇති වෙනවා. සැපයුම්කරුවන් කාල ප්‍රමාද ඇති කරලා ගුණාත්මක භාවයෙන් අඩු ද්‍රව්‍ය සපයවුවොත් ඒත් ව්‍යාපාරයට තර්ජන ඇති වෙනවා. ආදේශක නිපදවන්නෝ ඉතා සුලභ වෙලා. ඒ කියන්නේ ආදේශක නිපදවන්නෝ වැඩි වෙලා නිෂ්පාද්‍ය වැඩි කරොත් ඒත් ව්‍යාපාරයට සාර්ථක වෙන්න ව්‍යාපාරයට තර්ජන ඇති වෙනවා. විභව ආයෝජකයෝ එකම ක්ෂේත්‍රයකට යොමු වෙලා ව්‍යාපාරය ආසන්නයේ තව ව්‍යාපාරයක් ආරම්භ කරොත් තරංකාරී බව එහෙම වැඩි වෙලා විභව ආයෝජකයන්ගේමුත් තර්ජන ව්‍යාපාරයට එල්ල වෙනවා. ඊට පස්සේ යනවා හතරවෙනි ඉගෙනුම් ඵලය තෝරාගත් ව්‍යාපාරයක ආසන්න පරිසර බලවේග එම ව්‍යාපාරයට කරන බලපෑම් සඳහා නිදසුන්. එතකොට මම මේකෙත් දාලා තියෙනවා වාණිජ බැංකුවකට අදාළව ආසන්න පරිසර බලවේග ටික දීලා ඒකට හිතකර බලපෑම් සහ අහිතකර බලපෑම් chart එකකින් දීලා තියෙනවා. එතකොට වාණිජ බැංකුවකට අදාළ ආසන්න පරිසර බලවේගයේ ගිණුම් හිමියා හිතකර බලපෑමක් විදිහට තැන්පත් කිරීමට ක්‍රියා කරනවා අහිතකර බලපෑමක් විදිහට මුදල් නිතර ආපසු ගන්නවා. අනෙකුත් බැංකු හිතකර බලපෑමක් විදිහට සහයෝගයෙන් ක්‍රියා කරනවා අහිතකර බලපෑමක් විදිහට හානිදායක උපක්‍රම භාවිතා කරනවා. ණය ගනුදෙනුකරුවෝ හිතකර බලපෑමක් විදිහට නිසි ලෙස ණය ගෙවනවා අහිතකර බලපෑමක් ලෙස ගෙවීම් පැහැර හරිනවා කට්ටි පයින්නවා. විභව ආයෝජකයෝ හිතකර බලපෑමක් විදිහට බැංකුවේ කොටස් මිලදී ගන්නවා අහිතකර බලපෑමක් විදිහට තරංකාරී විදිහට බැංකුව පිහිටුවනවා. ද්‍රව්‍ය සපයන්නන් හිතකර බලපෑමක් විදිහට ගුණාත්මක ද්‍රව්‍ය සපයනවා අහිතකර බලපෑම් විදිහට කාල ප්‍රමාද ඇති කරනවා නිතර දෙවේලේ. අවට පවතින නිවාස හා ව්‍යාපාර හිතකර බලපෑමක් විදිහට සහයෝගයෙන් ක්‍රියා කරනවා අහිතකර බලපෑමක් විදිහට බැංකුවට පිවිසෙන්නන්ට එරෙහිව ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඕපාදූප කියවනවා සිංහලෙන් කිව්වොත්. ඊට පස්සේ යනවා පස්වෙනි ඉගෙනුම් ඵලය ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමටත් තර්ජන වලට මුහුණ දීමටත් යෝජනා. එතකොට ඕනෑම ව්‍යාපාරයකට ආසන්න පරිසර බලවේග වලින් හිතකර මෙන්ම අහිතකර බලපෑම් ඇතිවිය හැක. හිතකර බලපෑම් වැඩිවන තරමට ව්‍යාපාරයට අවස්ථා උදාවන බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට ක්‍රියා කිරීමෙන් ව්‍යාපාරය සාර්ථක කරගත හැකිය. උදාහරණ විදියට දීලා තියෙනවා උපකාරක පන්තියට වැඩිවන සිසුන් රැක ගැනීමට ක්‍රියා කිරීමෙන් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ආයෝජනයට කැමැති විභව ආයෝජකයන් තම ව්‍යාපාරය හා සම්බන්ධ කරලා ව්‍යාපාරයේ ප්‍රාග්ධන සංචිතය වැඩි කරලා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ආසන්න පරිසර බලවේග අහිතකර වන සෑම විටකම ව්‍යාපාරයේ තර්ජන වලට ඇතිවේ. එය ව්‍යාපාර අසාර්ථක වීමට හේතු විය හැකි බැවින් ඒවා වළක්වා ගැනීමට ක්‍රියා කරන්න ඕන. උදාහරණ දීලා තියෙනවා ඉගෙනුමට උනන්දුව නොමැති සිසුන්ගේ උනන්දුව වැඩි කරගන්න ඕන. එතකොට තර්ජන වළක්වා ගන්න පුළුවන්. සැපයුම්කරුවන්ගෙන් කල් තියා නිෂ්පාදිත ලබා ගැනීම තුළින් තර්ජන වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එතකොට 8 වෙනි අනුමාතෘකාව ඔව් 8 වෙනි අනුමාතෘකාව යටතේ ආසන්න පරිසර බලවේග පාඩම අනුමාතෘකාවේ අදට සාකච්ඡාව අවසන්. එහෙනම් හැමෝටම thank you.